ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනේ ආදර දරුවනේ අද උත්තාන සමයේ 4 වන ඉරුදිනට පා තබන්නේ. මේ ඉරුදින අපට මතක් කරලා දෙනවා යහපත් එඬේරාගේ ඉරුදින ලෙස නම් කරමින් අපගේ ස්වාමින් වහන්සේ අපගේ යහපත් එඬේරාණන් බව බැටළුවන් බලාගන්න, බැටළුවන්ට ආදරය කරන, බැටළුවන්ගේ ගඳ සුවඳ හඳුනන, බැටළුවන්ගේ හදවතට සමීප යහපත් එඬේරෙක් පිළිබඳව අද දවසේදී අපිට කතා කරන ගමන් අපි නිතරම වගේ ගායනා කරනවා ගීතිකාවක්. මම කුඩා කාලේ ඉඳලම හරිම ආස ගීතිකාවක්. නිල් තනගොල්ලේ මා සතපන්නෝ සමිඳු එඬේරානෝ කියන ගීතිකාව. ඒ වගේම තමයි ගීතාවලියේ 23 අපිට මතක් කරලා දෙනවා යහපත් එඬේරාණන් ගැන. ඒ පරිච්ඡේදය මම හරීම ප්‍රිය කරන කොටසක්. ඉතින් අද ස්වාමින් වහන්සේ අපට මේ හැම දෙයක් තුළින්ම කතා කරමින් අපගේ නෙතගත සිත අපගේ අවධානය යොමු කරනවා උන්වහන්සේගේ ඒ එඬේරිකත්වය පිළිබඳව. අද මේ ඉරුදින අපට දේව වචනය තුළින් කතා කරන ශුද්ධවර ජොහාන්තුමාගේ සුවිශේෂය 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා අපට ගෙන හැරපාන මේ කතාන්දරය අපට ඇත්තටම මතක් කරලා දෙනවා එඬේරෙක්ගේ කාර්ය භාරය ගැන. අපගේ ප්‍රසාද ස්නාපනය ලද හැම කෙනෙක්ම පොදු පූජකවරය සහ නිල පූජකවරය ලබපු හැම කෙනෙක්ම එඬේරෙක්. අපගේ ශුද්ධෝත්තම පාපවහන්සේ අපගේ සභාවේ දෘශ්‍යමාන නායකයාණන්, අපගේ අදෘශ්‍යමාන නායකයාණන් තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම ශුද්ධෝත්තම පාපවහන්සේට පසුව කාදිනල්වරුන්, රදගුරුවරුන්, පූජා ප්‍රසාදින් වහන්සේලා, කන්‍යා සොහිරියන්, ඒ වගේම ගිහි නායක නායිකාවන් සහ මේ ගිහි ජනතාව හැම කෙනෙක්ම මේ ශුද්ධ සභාව තුළ යම් කිසි එඬේරික නායකත්වයකට උරුමකම් කියනවා. එඬේරික නායකත්වයක් හැම කෙනෙක්ටම පැවරිලා තියෙනවා. එතකොට මේ එඬේරිකත්වය තුළ අද අපිට මේ කතාන්දරය, මේ ශුද්ධ ලියවිල්ල සුභාරංචිය තුළ අපට කතා කරන මේ එඬේරිකත්වය තුළ අපට පැහැදිලි අවබෝධයක් තියෙනවා කවුද මේ එඬේරෙක් කියලා කියන්නේ. අපි හොඳාකාරවම දන්නවා, අපේ කුඩා කල සිට දාම් පාසලෙත් අපි ඉගෙනගෙන තියෙනවා මේ එඬේරා කියන මේ පුද්ගලයා කවදාවත් තමුන්ගේ බැටළුවන්ව අතහැරලා දාලා යන්නේ නැහැ. බැටළුවන් සියලු දෙනාම ඒ එකම දොරටුවෙන් ඇතුළු වෙනකන් ඔහු බලාගෙන ඉඳලා ඔවුන් සියල්ලක්ම ලස්සනට ඒ බැටළු ගාලට ඇතුල් කරලා අන්තිමේදී ඔවුන් සියලු දෙනාම ඇතුල් වුණාට පස්සේ ඔවුන් ඇතුළු වෙනකොට ඔවුන් එක එක්කෙනාව ගණන් කරනවා. හරියටම කී දෙනෙක් ඉන්නවද, හරියටම මගේ බැටළු රැළේ ඉන්න බැටළු පැටව ගාන ඉන්නවද හරියට කියලා ඔහු ගණන් කරලා ඉවර වෙලා ඔහු ඇතුළට බැටළුවන්ව ගාල් කරාට පස්සේ ඔහු නිදාගන්නෙත් මේ බැටළු ගාල ඉදිරිපස තියෙන දොර හරහට තමයි ඔහු නිදාගන්නේ. මොකද බැටළුවන්ට එළියට එන්නත් බෑ, වෙන කිසි කෙනෙක්ට ඇතුළට එන්නටත් බැහැ. මොකද ඔහු දන්නවා මේ අහිංසක බැටළුවන්ව විනාශ කරන්නට පිටින් වෘකයන්, වලසුන්, නපුරු සත්තු, නපුරු බලවේග මේ අහිංසක බැටළුවන්ව විනාශ කරන්නට ඔවුන්ගේ පසුපස්සේ එනවා. ඔවුන් දිහා මාන බලාගෙන ඉන්නවා කියන දේ මේ එඬේරා හොඳාකාරව දන්නවා. ඒ වගේම තමයි මේ බැටළුවෝ මේ එඬේරාව, තමුන්ගේ එඬේරාව හොඳාකාරවම බැටළුව අඳුරනවා. බැටළුව එඬේරාගේ කටහඬ මේ බැටළුව අඳුරනවා. ඒ නිසා ඔවුන් නොමග යන්නට තියෙන අවස්ථාව බොහෝම සීමිතයි, බොහෝම අඩුයි. මොකද මේ බැටළුව එඬේරා කතා කරන්නේ මේ බැටළුවන්ට තමුන්ගේ නම කියලා. මේ එක එක බැටළුවාට තමුන්ගේ නමින් කතා කරනවා. ඒ වගේම තමයි මේ බැටළුවන් මේ එඬේරාගේ කටහඬ අඳුරනවා. ඒ බැටළුවෝ යන්නේ ඒ එඬේරාගේ පසුපස්සේ විතරයි. වෙන කවුරු හරි කතා කරාට මේ බැටළුවෝ යන්නේ නැහැ. මේ බැටළුවෝ යන්නේ තමුන්ව අයිති එඬේරා පසුපස්සේ විතරයි. ඒ වගේම තමයි මේ එඬේරාගේ මේ බැටළුවෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පළවෙනිම දේ තමයි ආරක්ෂාව. මේ බැටළු එඬේරාගේ මේ බැටළුවන්ට ආරක්ෂාව සැපයෙන්නට අවශ්‍යයි. මේ බැටළු එඬේරාගෙන් තමුන්ට ආරක්ෂාව සැලසෙනවා කියන විශ්වාසය ඔවුන් තුළ ඇති වෙනවා නම් ඔවුන් මේ බැටළු එඬේරාව
විශ්වාස කරනවා. බැටළුවන් මේ එඬේරව විශ්වාස කරනවා. ඒ වගේම බැටළුවන් මේ එඬේරගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ආරක්ෂාව සැපේන තැන මේ බැටළුවන් රැකෙනවා. මේ බැටළුවන් සමෘද්ධිමත් වෙනවා. මේ බැටළුවන් ආරක්ෂා වෙනවා. මේ බැටළුවෝ සුවසේ වෙසෙනවා කිසිම කරදරයක් නැතුව. මොකද මේ බැටළුවෝ මේ බැටළුව එඬේරව විශ්වාස කරනවා. තමුන්ට අවශ්‍ය මේ ආරක්ෂාව බැටළුව එඬේරගෙන් තමුන්ට ලැබෙනවා කියලා විශ්වාස කරන ගමන් ඒ ආරක්ෂාවත් තමුන්ට ලැබෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ දේ තමුන්ට අනිවාර්යෙන් ලැබෙනකොට මේ බැටළුවන් ලස්සනට ජීවත් වෙන ඕන නොමග යන්නේ නැහැ. මේ එඬේර ගාව තියෙනවා ලස්සන යෂ්ටියක්. ලස්සනයි කිව්වට මේක ලී දණ්ඩක්. නමුත් මේ ලී දණ්ඩේ උඩ කොටසේ මෙහෙම නැවුණු ආකාරයෙන් තිබෙනවා. ඒ තමයි ඔවුන්ව බැටළුවන්ව සීසීකට යන්නට දෙන්නේ නැතුව බැටළුවන්ව නැවත තමුන්ගේ ගාලට කැඳවන්නට පුළුවන් වෙන විදිහට තමයි මේ ලී දණ්ඩ සැකසී තිබෙන්නේ. ඒ තමයි එඬේරගේ යෂ්ටිය. එතකොට මේ යහපත් එඬේර ගැන මේ බැටළුව දන්නවා වගේම මේ බැටළුවන් ස්වභාවයෙන්ම පිහිටලා තියෙන ඔවුන්ගේ ජීවිත රටාව අනුව යන්න, ෆලෝ කරන්න. එතකොට මේ බැටළුව කවදාවත් නොමග යන්නේ නැහැ. මේ බැටළුවෝ තමුන්ගේ බැටළු එඬේරගේ කටහඬ අඳුරනවා. එතකොට ඔවුන් බැටළු එඬේරගේ පසුපස්සේ යනවා. මේ බැටළු එඬේර ඉදිරියෙන් යනවා. මේ බැටළුවන් බැටළු එඬේරගේ පසුපස්සේ යන ඔවුන් මේ බැටළුවන් හැදිලා තියෙන ස්වභාවයෙන්ම පසුපස යන්න, ෆලෝවර්ස්, ෆලෝ කරන්න. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේව, ක්‍රිස්තුස් කියන නමේ තේරුම ආලේපිත තැනැත්තා. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවමාන දෙවියන් වහන්සේ, ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව යන අපි ක්‍රිස්තියානිවරු. එතකොට අපි රෝමානු කතෝලික, ඒ වගේම ජේසුස් වහන්සේව, ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන තවත් ජනතාවක් ඉන්නවා. ඒ තමයි අපගේ අනිත් ක්‍රිස්තියානි සභාවන්. ඇන්ග්ලිකන්, පෙරමාදු, මෙතෝදිස්ත යන විවිධාකාර සභාවන් අපිට තියෙනවා. ඒ අයත් ජේසුස් ස්වාමීන් වහන්සේව අනුගමනය කරන ෆලෝවර්ස්ලා. ඒ අයටත් කියන්නේ ක්‍රිස්තියානීන්. අපි රෝමානු කතෝලික වගේම ඒ අයත් ජේසුස් වහන්සේව අනුගමනය කරන ජනතාව. එතකොට මේ හැමෝන්ටම කියන්නේ ක්‍රිස්තියානිවරු, ක්‍රිස්තියානීන්. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන ජනතාවක්. එතකොට අපිත් ෆලෝවර්ස්ලා. අපේ යහපත් එඬේරා කවුද? ක්‍රිස්තුස් වහන්සේ. එතකොට අපි ඒ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන බැටළුවන්, අපිත් බැටළුවෝ. එතකොට අපිත් ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නේ උන්වහන්සේව අනුගමනය කරන්න. මේ ඉරුදින අපට මතක් කරනවා අපි සැබවින්ම අපේ අනුගමනය කරන ක්‍රිස්තුස් වහන්සේ, අපි ක්‍රිස්තියානින් නම්, ක්‍රිස්තියානි වරුන් නම් අපි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරනවා නම්, අපි ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නේ ෆලෝ කරන්න නම්, අපි ෆලෝවර්ස්ලා නම්, අපි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරනවා නම්, අපි ක්‍රිස්තුස් වහන්සේව සැබවින්ම අනුගමනය කරනවද? අපි ක්‍රිස්තුස් වහන්සේ වන දිව්‍ය එඬේරාණන්, ක්‍රිස්තුස් වහන්සේ වන සැබෑ එඬේරාණන්ගේ කටහඬ අඳුරනවද? අපි උන්වහන්සේගේ කටහඬ අඳුරගෙන උන්වහන්සේ පසුපස්සේද අපි යන්නේ? නැත්නම් අපි වෙන අය පස්සේද යන්නේ? මේ කාලයේදී ගොඩාක් අය එනවා, මම තමයි සැබෑ එඬේරා, මම තමයි නායකයා කියාගෙන ගොඩාක් අය එන්නට පුළුවන්. නමුත් බැටළුව දිහා බලන්න. බැටළුව කවදාවත් කවුරු වෙන කට්ටිය ආවට ඒ අයගේ පස්සේ යන්නේ නැහැ. ඒ අය හොඳින්ම හොඳාකාරවම තමුන්ගේ බැටළු, තමුන්ගේ එඬේරාගේ කටහඬ හොඳින් අඳුරනවා. ඒ අය තමුන්ගේ එඬේරා කතා කරොත් විතරයි ඒ අය තමුන්ගේ එඬේරාගේ පසුපස්සේ යන්නේ. වෙන අය කතා කරොත් ඔවුන් යන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා වෙන අය කතා කරොත් ඔවුන් ඒ අය පසුපස්සේ ගියොත් ඔවුන් විනාශ වෙනවා කියලා. නමුත් බලන්න අපි දිහා, අපිට කී දෙනෙක් නම් අපි කතා කරනවද? අපි කී දෙනෙක්ව ෆලෝ කරනවද? අපි ජේසුස් වහන්සේවද අනුගමනය කරන්නේ? අපි ක්‍රිස්තුස් වහන්සේවද අනුගමනය කරන්නේ? අපි වෙන අපගේ ජීවිතයන් තුළ, අපගේ ජීවිත රටාවල් තුළ හැදිලා තියෙන එක වීරවරයන්ද, එක අය පසුපස්සේද අපි යන්නේ? ඒ අයවද අපි අනුගමනය කරන්නේ? අපි විවිධාකාර වූ දේවල් පස්සේද යන්නේ? විවිධාකාර වූ අයවද අපි ෆලෝ කරන්නේ කියන දේ අද ප්‍රශ්නාර්ථයක් මේ දින අපිට අපගේ ජීවිතයන් ඉදිරියේ ගෙන හැර දක්වනවා. ඉතින් අද දවසේදී මේ ඉරුදින විශේෂයෙන්ම දේව කැඳවීම වෙනුවෙනුත් යාඥා කරන මේ ඉරුදින, විශේෂයෙන්ම අපි දේව කැඳවීම වෙනුවෙනුත් යාඥා කරමු. විශේෂාකාරයෙන් මේ දේව කැඳවීම තුල ගමන් කරන දෙව්සත්හල්වල ඉගෙන ගන්න ඒ පූජක සිසු දරුවන්ට විශේෂයෙන්ම ඒ තමුන්ගේ ඒ නායකත්වයට තමුන්ව පෙළ ගැස්වෙනවා, තමුන්ව සූදානම් වෙන මේ කාල වකවානුව තුල සැබෑ නායකත්වය තුළ, සැබෑ එඬේරුන් වන්නට පෙර
සැබෑ අනුගාමිකයන් වන්නට, සැබෑ the true followers of Christ, සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන්, ක්‍රිස්තුස් වහන්සේව අනුගාමී වන අනුගාමිකයන් බවට පත්වෙන්නට අපි ඒ අය වෙනුවෙනුත් යාඥා කරමු. අපි හැම කෙනෙක් වෙනුවෙනුත් අපි යාඥා කරමු. අපි සැබෑ එන්ඩේරෙක් වන්නට කලින්, අපි ලීඩ කෙනෙක් වෙන්නට කලින් අපි විය යුත්තේ සැබෑ අනුගාමිකයෙක්, ෆලෝව කෙනෙක්, true ෆලෝව කෙනෙක්, faithful ෆලෝව කෙනෙක්, විශ්වාසවන්ත ෆලෝව කෙනෙක්, විශ්වාසවන්ත සැබෑ අනුගාමිකයෙක් වෙන්නට ඕනේ පළවෙනියටම. එහෙම සැබෑ විශ්වාසවන්ත a true faithful ෆලෝව කෙනෙක් වුණොත් තමයි අපිට සැබෑ නායකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. We can be a true leader, we can be a true shepherd if we become a true and faithful follower. අපි මේ වචන ටික හොඳින් අවබෝධ කරගනිමු මේ ඉරුදින. If we become a true and faithful follower of Christ, then we can become a true leader of Christ, true shepherd of Christ. අපි පළවෙනියටම සැබෑ විශ්වාසවන්ත අනුගාමිකයෙක් වූවොත් අපිට පුළුවන් සැබෑ විශ්වාසවන්ත කැපවුණු නායකයෙක්, යහපත් අධ්‍යාත්මික නායකයෙක්, එන්ඩේරෙක් වන්නට අපට පුළුවන්. ඒ නිසා අපිට වගේම අපි හැම කෙනෙක් වෙනුවෙනුත් අපි යාඥා කරමු. විශේෂාකාරයෙන් අපේ සුද්ධෝත්තම පියතුමාණන් වෙනුවෙන් අපි යාඥා කරමු. අපගේ කාදිනල්වරු, රදුගුරුවරු, පූජකවරු සහ කන්‍යා සොහොයුරියන් සහ ගිහි නායක නායිකාවන් හැම කෙනෙක් වෙනුවෙනුත් අපි හැම කෙනෙක් වෙනුවෙනුත් අපි යාඥා කරමු. සැබෑ නායකත්වයක් ගන්නට නම්, සැබෑ අනුගාමිකයෙකු වන්නට අපට අවශ්‍ය වරම් වර ප්‍රසාදය, to become a true follower of Christ. අපිට true follower කෙනෙක් වෙන්න, ජේසුස් වහන්සේව අනුගමනය කරන සැබෑ විශ්වාසවන්ත අනුගාමිකයෙක් වෙන්න අපට අවශ්‍ය වරම් වර ප්‍රසාද ස්වාමින් වහන්සේ තුළම ලැබෙන්නට කියලා සුදාත්මයන් වහන්සේගෙන් අයදිවි අපි හැම කෙනෙක් වෙනුවෙන්ම මේ ඉරුදින යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ස්වාමින් වහන්සේ තුළ සැබෑ විශ්වාසවන්ත අනුගාමිකයෙක් වෙන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ස්වාමින් වහන්සේ තුළ ඒ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ජේසු පිහිටයි.